හෙල ළමයි ඔන්න අද ඉඳලා ඔයාලා එක්ක මම ගෙදර වැඩ කරගන්න විදිය ෂෙයා කරගන්නවා කියලා හිතුවා. ඉතින් මට ඇත්තටම ගෙදර ඉන්නකොට ටිකක් කම්මැලි. ඒ හින්දා මොනහරි කරන්න ඕනේ කියලා හිතෙද්දි මට පොඩක් වීඩියෝස් ගේන්න පුළුවන් නේද කියලා හිතද්දි ඉතින් වීඩියෝ කරන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම මේකේ වොයිස් කරන තැන්වලදී මට මේ වොයිස් එක රෙකෝඩ් වෙලා නැහැ. හින්දා ඉතින් මේක වෙනම රෙකෝඩ් කරන්න වුණා. මගේ ගෙදර වැඩ වගේම ඔයාලා එක්ක මම දන්න දේවල් ෂෙයා කරගන්නවා කියලා හිතලා තමයි වීඩියෝස් ගේනවා කියලා හිතුවේ. ඉතින් මේ වීඩියෝස් මම කරන්නේ මේ මට ඇත්තටම කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද මේක කරන්නේ, කොහොමද වොයිස් කරන්නේ. ඉතින් නමුත් මට කරන්න තියෙන ආසාවට කන්ටෙන්ට් කරන්න තියෙන ආසාවට මේ වීඩියෝ එක හැදුවා. ඉතින් මම ඔයාලගේ සපෝට් එක ඉල්ලනවා, ඔයාලගේ උදව් ඉල්ලනවා. මගේ මොනවාද වැරදි අඩුපාඩු, ඒ වගේම මොනවාද ඉස්සරහට ගේන්න ඕනේ, ඒ වගේම වැරදි අඩුපාඩු තියෙනවා නම් අන්න ඒ දේවල් හදාගන්න මට උදව් කරන්න කියලා. එතකොට මට පුළුවන් ඒ දේවල් හදාගෙන අලුතෙන් ඔයාලා වෙනුවෙන් වීඩියෝස් ගේනකොට ගේන්න. ඉතින් එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න, මගේ පේජ් එක ෆලෝ කරන්න සහ ලයික් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් එහෙනම් අපි යම් chai එක හදාගන්න. අපිට කෙටල් එකක් ඕන වෙනවා. ඉතින් මේ කෙටල් එක මොන වගේ එකක් වුණත් කමක් නැහැ. ඉතින් මේක මගේ cute glass කෙටල් එක, මම හරිම ආසයි. අපිට ඕන වෙනවා මේකට ඉඟුරු, star flowers, කරදමුංගු, කරාබු නැටි, bay leaves, ගම්මිරි සැට චුට්ටක්, ඒ වගේම කුරුඳු පොතු සහ සාදික්ක චුට්ටක්. ඉතින් මේ ටික ඔක්කොම දාලා අපිට මේක රත් කරගන්න තමයි තියෙන්නේ. හැබැයි මේ හැම එකම අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඉඟුරු, කුරුඳු පොතු, කරදමුංගු, කරාබු නැටි ඔන්න ඔය කියන ටික දාලත් මේක හදාගන්න. ඉතින් මේ තමයි අපේ එළිය. අපේ ගෙදරට පේන වටපිටාව තමයි මේ තියෙන්නේ. දැන් අපි මේකට තේකොළ දාගන්න ඕනේ. මේක උතුරනකොට තේකොළ දාලා උතුරන්න දීලා ඊට පස්සේ අපි ඒක ටිකක් තැම්බීගෙන වගේ එද්දී කිරි එකතු කරන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට එක්ක මේක මෙහෙම ෂෙයා කරගන්න හිතුනේ. හරිම රසයි මේ ටී එක. මම හරිම ආසයි. අනිත් එක ඔයගලන්ගේ ඇඟටත් ගුණයි. අපි අපේ ස්පයිසස් වලින් දාලා හදන තේ එකක් පොද්දි. ඉතින් මේ තමයි මම හදපු chai එක. දැන් අපි ඒක එන්ජොයි කරමු. බිස්කට් දෙකකුත් එක්ක. ඉතින් මේ තමයි මම හරි ආසයි නේචර් එකට. ඉතින් තේ එකක් බිබී ඒ එළිය දිහා බලාගෙන ඉන්නකොට මොකක්දෝ අමුතු සැනසීමක් දැනෙනවා මට නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එක ගේනකම් ඔන්න මාව ෆලෝ කරලා තියාගන්න අමතක කරන්න එපා.